Hello guys, welcome back to my YouTube channel. වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. The Silent. මේ ඉන්නේ නටාෂා. 1998 දී නටාෂා පාසල් යන ගමන් ඉන්න අතරමඟදී සුදු වෑන් එකකින් ආපු මිනිහෙක් නටාෂාව පැහැරගෙන යනවා. එතකොට නටාෂාට අවුරුදු 10යි. මේ මිනිහයාගේ නම වුල්ෆ්ගන්. ඔහු නටාෂාව රැගෙන ගියේ ඔහුගේ ගරාජයට යටින් තිබුණු රහසිගත සිරකුටියටයි. නටාෂා අවුරුදු 8ක්ම මේ පොළොව යට කාමරයේ තමා හිර වෙලා හිටියේ. නටාෂා ඇයට සිදුව දේ ගැන ප්‍රසිද්ධිය කතා කිරීමට කැමති වුණේ නැහැ. නමුත් වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වුණේ ඇය වැඩිවියටපත් වූ පසු. ඔහු විසින් ඇයව අපයෝජනයට පත් වී ඇති බවයි. ඇතැම් දිනවල වුල්ෆ්ගන් ඇයට තරුණ ලෙස පහර දෙමින් ඇයට ආහාරයක්වත් නොදී ඇයව බඩගින්නේ තබමින් වැඩ අරගෙන තියෙනවා. ඇය තරමක් වැඩුණු පසු නිවසේ වැඩ කරවා ගැනීමටද ඇයව යොදාගෙන තියෙනවා. නමුත් වුල්ෆ්ගන් කොයිම වෙලාවකවත් ඇයව තනි කරේ නැහැ. ඔහු ඔහුගේ දැඩි පාලනය යටතේ තමා නටාෂාව හිර කරගෙන හිටියේ. 2006 අගෝස්තු 23 වෙනිදා වුල්ෆ්ගන් නටාෂාට කිව්වා කාර් එක පිරිසිදු කරන්න කියලා. නටාෂාත් ඔහුත් සමග එළියට ගිහින් කාර් එක පිරිසිදු කරමින් සිටියේදී වුල්ෆ්ගන්ට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ අවස්ථාවේ ඔහුගේ අවධානය වෙනතකට යොමු වූ සැනින් නටාෂා හැකි ඉක්මනින් දිවගොස් අසල්වැසියෙක්ගෙන් උදව් ඉල්ලා බේරුණා. නටාෂා පැන ගිය බව දැනගත් වුල්ෆ්ගන් එදිනම රාත්‍රියේ දුම්රියකට පැන සියදිවි හානි කරගත්තා. අවුරුදු 8ක් තිස්සේ ඇයව හිර කරගෙන හිටපු ඒ නිවසම පසු කාලයකදී නටාෂා විසින් මිලදී ගනු ලැබුවා. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝම පරිස්සමින් ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකටත් ගහගෙනම යන්න. See you soon.